මහත්තයා අපි එහෙනම් නැවත මුණ ගැහුණා නේ. බලාජී කොයි තුවද මේ උඹේ ඔය සල්ලි වලින් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙයි කියලා. ඒක කවදාවත් හරියන්නේ නැහැ. හිතන්න එපා මම මරුවයි කියලා මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙයි කියලා. තේරුණාද? කවදා හරි දවසක ආපහු රිටර්න් එක ලැබෙවි. මං අද මරුවා. උතට මතක තියෙනවා. අලු මුදලාලි මේ බලාජි එක්ක හැප්පෙන්න නම් ඒකට සුදුසුකමක් තියෙන්න ඕනේ. ඔව්. ඒකත්. අදුම ධර්මයේ අපි බලාජි මහත්තයා වගේ පහම තරමත් පාස් කරලා තියෙන්න ඕනේ. වරි. යකෝ. සුදුසුකම් කියලා කියන්නේ යකෝ අධ්‍යාපන සුදුසුකම් වලට නෙවෙයි. දේශපාලන සුදුසුකමුයි නරබලයේ කියන සුදුසුකමයි තමයි යකෝ එතන මං කිව්වේ. තෝ ආය නැද්දෙන් පැන කීයක් කියන්න එපා. පාඩු හිටපන් නැත්තම් අරුවට කලින් මං තෝව තමයි කපන්නේ. යම. ගොඩක් වෙලා කතා කරානේ කලු මුදලාලි. ලියන්න. යකෝ පිහියේ ඉන්නේ පෑනක් නෙමෙයි මේක දුන්නේ තෝ මට අරුව අඳින්නද නැත්තම් පාට කරන්නද යම කලු මුදලාලි වැලි කතරේ දුක්ඛින්දර මේක හරියන්නේ නැහැ බලාජි මහත්තයා. මේ දවසට මේ ලෝඩ් 5ක් 6ක් ඇදලා මොනවද කරන්නද? මේ එක ගෝලයා වැඩ කරන්නේ. අනිත් උන් තුන් දෙනා නිමාඩු ගන්නවා. මේක හරියන්නේ නැහැ. එක්ක උන් ටික අයින් කරලා වෙන උන් ටිකක් දා ගන්න වැඩ කරන්න. දැන් උඹ ඔය ටික මට කියන්න උඹ ඔතන ඉන්න ඕනේද? එන වරේ. උඹ මෙතන වාඩිය මං ඔතන එන්න වරේ. ඒකත් ඇත්ත තමයි නේ. බලාජි මහත්තයා තේ ගෙනාවා. බලාජි මහත්තයා සල්ලි මොන සල්ලිද යකෝ? ඇයි බලාජි මහත්තයා මගේ දරුවව තල්ලු කරේ? අපි නැති බැරිකම හින්දානේ මේ වගේ තේ විකුණන්නේ. මහත්තයාට සල්ලි දෙන්න බැයි නම් කමන්නේ මගේ දරුවට කරදරයක් කරන්න එපා මහත්තයා. වැලි කතරේ දුක්ඛින්දර බලාජි මහත්තයා මේ අපි අන්තිම ගෝලයක් කිව්වා. හෙලෝ ඇමතුමා. ආව. හරි ඒ ටෙන්ඩර් එක අපිට හම්බුණා. ඔව්. ඒක ගැටලුවක් නැහැ. ඔව් බොහොම ස්තුතියි ඇමතුමා. ඔව්. දැන් ලෝඩ් මැච් එක දුන්නා අපිට දෙන්නේ.
හරි හරි බා හරි හරි. ඇමතුතුමාගේ කොටස මේ විදියට ගානට එතෙන් දෙනවා. මගේ පැත්තෙන් දෙන්න ඕන සපෝට් එක මම අනිවාර්යෙන් දෙනවා ඇමතුතුමා දන්නවනේ. සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා වියදම් කරන්න ඕන ගාන මම ගාන්න වියදම් කරලා දෙන්නම්. හරි ඇමතුතුමා හරි හරි. මාලා බලාජි මහත්තයා මාලා එදා වෙච්ච දෙයට මට කනගාටුයි. මෙන්න මෙතන රුපියල් 1000ක් තියෙනවා. ඔය තියාගනි. තියාගනින් බං. කැණි උගරම් බයක් එල්ලෙට මොකක් හරි අරන් තියා. වැලි කතරේ දුක්ගින්දර ඔබට කියන්න ලියන්න. මම මේ ව්‍යාපාර පටන් ගන්නකොට හිටියේ බින්දුවේ. ඒ කාලේ ගත්ත වණ්ඩියේ පළවෙනි වණ්ඩිය තමයි මේ මගේ. මම හරි ආදරේ නිසා අදටත් ඒක තාම තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි මම මේක ගෙනාවේ. එච්චර දෙයක් කරගත්ත මම මෙච්චර මාලිගාවක් වගේ දෙයක් හදාගත්ත මට තාම බැරුණානේ ලියන්න පෙළවහක් කරගන්න. ඈ බල් ලියන්න. අර මාලව ලයින් කරගන්න උඹේ එළුවට එන්නේ නැද්ද කිසි අයිඩියා එකක් මොකක්ද? අපිට බලපන් කල්පනා කරලා. ඉස්පරල අදහසක් කියන්නේ නෑ රාජ මහත්තයා. බුරියානි එකක් වගේ ගෙනත් දෙන්නද? තමන් පොන් කවුරු දුවගේ හිතාගන්න. රාජ මහත්තයා බය කරන්න එපා යකෝ. යන් මම දවසක් ෆෝන් එකේ උඩට පල්ලෙහාට යනකොට මම දැක්ක පොඩි වඩක්. ඒකන් මම සුපිරි විශ්වාසවන්තයි. මමත් අපේ ගෑණි අල්ල ගන්න කාලේ ඒ කාලේ ඒ ගෑණිට පොඩි ගිෆ්ට් එකක් දුන්නා. අය බලන්න කරන්න දෙයක් නැහැ. ඒ තමයි විශ්වාසවන්තයි. බඩ සුවර්ද? අය සුවර්ද කියනවා බලාජි මහත්තයා. මේ වගේ සර්ප්‍රයිස් එකක් මාලට දීලා බලමු බලාජි මහත්තයා. ඔබ කියනවා නේද හොඳයි කියලා ඉතින් කරලා බලමු නේ. ඔයා ලෝකෙ කොහේ හිටියත් ඔයාගේ ආදරණීයන්ට තෑග්ගක් යවන්න ක්‍රමයක් නැතුව හොය ඉන්න කෙනෙක්ද? ඒ ප්‍රශ්නෙට හොඳම විසඳුම තමයි K&S Gift House. අදෙස් විදෙස් චොක්ලට් වර්ග, ඔබට අවශ්‍ය පරිදි සැකසූ කේක් වර්ග, පොඩි අයට සෙල්ලම් බඩු, ටෙඩි බෙයාස්, ඉලෙක්ට්‍රොනික ඇක්සසරිස් වගේ එකී මෙකී නොකී ඔයාට ඕනෑම ගිෆ්ට් එකක් ඔයා ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ ඕනෑම තැනක ඉන්න ඔයාගේ ආදරණීයන්ට විශ්වාසදායී ලෙස ගිහින් දීලා සර්ප්‍රයිස් කරන්න K&S Gift House සූදානමින් ඉන්නේ. එහෙනම් බල ඉන්න දෙයක් නෑ. දැන්ම WhatsApp එකට හෝ email එකට මැසේජ් එකක් යොමු කරන්න. නැතිනම් දැන්ම කෝල් එකක් දෙන්න. 071 23 56 851. වැලි කතරේ දුක්ගින්දර
වතුර කක් කරන් එනකෝ. බරක් වුණා. මං අර බලන් ටිකක් තියෙන හොදලා එන්න. තාම හරි නැද්ද? තාම හරි නැද්ද? මට බඩගිනි. මටත් බඩගිනි. අන්නරි අක්ෂරේ ඉන්න ආරුණ්ඩ පුතා ඉන්න හම්බෙන්නේ නැහැ. යමං බල්ලියා. බියර සර පයිස් එක. සර වැඩි දේබා. යහන් කොන හරි. නාම කන්න බලගින්. ඇලියන්. ඔබ දන්නවද මෙදිරිගිරියේ ලංකා බැංකුව ඉස්සරහා තියෙනවා තිස්සෝ සුසල්. ඒකේ තියෙනවා සිංහල බෙහෙත් බඩු. ඒ තිස්ස මහත්තයාට කිව්වනම් කිස කුඩිච්චියකට හරියන බෙහෙත් බඩු ටික හදලා දෙයි. අරන් ඇවිල්ලා තොටයි මටයි බැදගමු. දැන් බලාජි මහත්තයාට සැපයිද?